ස්නේහවන්ත සහෝදර සහෝදරියනි, අපි ගිය පණිවිඩයේදී ගීතාවලිය 1 සහ 2 අපි බැලුවා. අද අපි ගීතාවලියේ 3 වෙනි පදය සහ 6 වෙනි පදය බලන්න යනවා. 3 වෙනි පදය කියනවා, ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට ඵල දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. 6 වෙනි පදය, මක් නිසාද? ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයාගේ මාර්ගය දන්නාසේක. නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය. මා ස්නේහවන්ත සහෝදර සහෝදරියනි, අපි දැක්කා, අපි බලනකොට ගීතාවලියේ 1 සහ 2 අපි ඒ වචනය අනුව ජීවත් වෙනකොට, වචනේ ජීවත් වෙනකොට, උන්වහන්සේ අභියස ජීවත් වෙනකොට අපේ ජීවිතේ ප්‍රීතිය, සතුට, සමාදානය, සිත් සැනසීම, ඒ වගේම සාර්ථකත්වය, ආශිර්වාදය උන්වහන්සේ නිදහස් කරනවා කියලා උන්වහන්සේ පොරොන්දු වුණා. දැන් මේ 3 වෙනි පදයේ අපිට කියන උන්වහන්සේ අපි එලෙස ජීවත් වෙනකොට අපි මැලවෙන්න යන්නේ, අපි විනාශ වෙන්න යන්නේ. අපේ ජීවිතය සෑම වෙලාවෙම ඵල දරන්න යනවා. මක් නිසාද? අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වෙලා අපි ඵල දරන මනුෂ්‍යයන් බවට පත් වෙන්න යනවා. ඍතුවේ සහ ඍතුවෙන් පිට අපි ඵල දරන්න යනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා අපි කරන සෑම දෙයක් තුළම අපි සඵල වෙනවා කියලා. අපි ආසයි සඵල වෙන්න. එහෙමනම් අපි මේ විදිහට උන්වහන්සේ තුළ ඉන්නකොට අපිට උන්වහන්සේගේ සඵලත්වය, බහුලත්වය, ආශිර්වාදය අපේ ජීවිතේට ලබා ගන්න පුළුවන්. නමුත් අපි උන්වහන්සේගේ වචනය අපි ඒ විදිහට පිළිපදින්න අවශ්‍යයි. 6 වෙනි පදයේ අපිට කියන උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කරනවා කියලා. එහෙමනම් මහා ස්නේහවන්ත සහෝදර සහෝදරියනි, අපි ධර්මිෂ්ඨව, සුද්ධ කමින්, දෙවියන් වහන්සේට වෙන් වූ, අප වූ, කැප වූ ජීවිතයක් අපි ගත කරන්න අවශ්‍යයි. අපි උන්වහන්සේ පෙන්වන මාර්ගයේ, උන්වහන්සේගේ වචනය මත රැඳලා අපි ජීවත් වෙන්න අවශ්‍යයි. මොකද එතෙන්දී උන්වහන්සේ අපිව ආරක්ෂා කරන්නට යනවා. නමුත් උන්වහන්සේ කියනවා දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේ කියලා. ඒ නිසා අපි දුෂ්ටයන් ගමන් කරන මාර්ගයේ, පෙන්වන මාර්ගයේ යන්න නරකයි. අපි මේ පැත්තටත් යන්න නරකයි. අපි දෙවියන් වහන්සේගේ මාර්ගය තුල පමණක් ගමන් කරලා උන්වහන්සේගේ ආවරණය, රැකවරණය, ආරක්ෂාව, ඒ වගේම උන්වහන්සේගේ සඵලත්වය, ඒ වගේම උන්වහන්සේ තුල ඵල දරන මනුෂ්‍යයන් බවට අපි පත් වෙමු. ආමෙන්. මම Shekinah Glory Power Ministry දේව සේවයේ පාස්ටර් රජින්ද විජේ